සුබ දවසක් යාළුවනේ. ඔයාලා හොඳින් ඉන්නව නේද? ඔන්න අපි අද මැක්ඩොනල්ඩ් එකට ආවා. ඉතින් ජපානින්න ගොඩක් අය දන්නවනේ. පහසුවටත් ලේසියටත් ලාභෙටත් ගන්න පුළුවන් තැනක් තමයි මැක්ඩොනල්ඩ් කියලා කියන්නේ කියලා. ඉතින් හස්බන්ඩ් ස්ටුඩන්ට් ඉන්න කාලේ ඉස්කෝලේ ගිහිල්ලා ආයෙත් අනිත් අතට පාර්ට් ටයිම් ජොබ් වලට යද්දී මම අහනවනේ එයා කාලද යන්නේ කියලා. ඉතින් එයා කියනවා මැක් එකෙන් බර්ගර් බන් එකක් අරගෙන කන ගමන් වැඩට යනවා කියලා. ඉතින් මේ අතීතෙත් මතක් කරගෙන අපි යමු මොනවද අද අපි කන්නේ කියලා බලන්න. ඉතින් අපි අද පුතාට නිවාඩු දවසක් නිසා පුතත් එක්කගෙන තමයි ආවේ. පුතා නම් වැඩිපුරම කැමති ෆ්‍රෙන්ච් ෆ්‍රයි හා චිකන් නගට් කන්න. ඉතින් තාත්තට කෑම ගේන්න කියලා අපි දෙන්න ටේබල් එකට ඇවිත් බලාගෙන හිටියා. ඉතින් බලන්නකෝ මොනවද ගෙනත් තියෙන්නේ කියලා. රෙගියුලර් රේන්ජ් එකේ මෙනු එකක් තමයි අපි අද ගත්තේ. ෆ්‍රෙන්ච් ෆ්‍රයි හා නගට් සෙට් එක ගත්තේ පුතාට. ඒකට බාබකියු සෝස් එකක් ෆ්‍රී ලැබෙනවා. ෆිලට් ඕ ෆිෂ් බර්ගර් එක, චිකන් ෆිලට් හා එපි ෆිලට් බර්ගර් එක වගේම මැක් එක් චීස් බර්ගර් එකකුත් ගත්තා. ඊට අමතරව චීස් බීෆ් ඊස්ටර් පයි හා චොකෝ පයි එකකුත් අරගෙන ඩ්‍රින්ක් සඳහා කැෆ් හා ස්ට්‍රෝබෙරි මිල්ක් ෂේක් එකක් අපි අරගෙන තියෙනවා. මම මේ ඉස්සෙල්ලම ඔයාලට පෙන්නන්නේ ෆ්‍රෙන්ච් ෆ්‍රයි. බලන්නකෝ පුතා ඉතින් අත දික් කර කර එක ඉල්ලනවා. එයාට තමයි ඉතින් මම ගත්තේ. මේ තියෙන්නේ චිකන් නගට්ස් 5 pieces තියෙනවා. බාබකියු සෝස් එක කද්දී හරිම රසයි. ඉතින් බලන්නකෝ පුතාගේ කෑමනේ ඉතින් මම කන්නේ. පුතා අත දික් කර කර මගෙන් ඉල්ලනවා. කැෆ්ලට් එකට අපි කැමති නම් අපි කැමති ප්‍රමාණයට සීනි ඇඩ් කර ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ විදිහට කැෆ්ලට් එක හදා ගන්නවා. මේ තියෙන්නේ ස්ට්‍රෝබෙරි මිල්ක් ෂේක්. මම ඉතින් මැක්ඩොනල්ඩ් එකට ගියාම අනිවාර්යෙන් ගන්න දෙයක් තමයි ස්ට්‍රෝබෙරි මිල්ක් ෂේක් එක. දැන් මම ටිකක් රසට කැෆ්ලටේ ටිකක් බීලා බර්ගර් වල රස බලන්නයි යන්නේ. මේ තියෙන්නේ චිකන් ෆිලට් බර්ගර් එක. අපි බලමුකෝ මොනවද ඇතුලේ තියෙන්නේ කියලා. චිකන් පීසස් එකක් හා සලාද කොළ තමයි මේ තියෙන්නේ. ඉතින් වෙනම වගේම රසත් හොඳට තියෙනවා ඇති කියලා හිතෙනවා. අපි බලමුකෝ කොහොමද කියලා. ඉතින් මට නම් හිතෙන් රසට තිබුණා. මේ තියෙන්නේ එබි ෆිලට් බර්ගර් එක. එබි කියන්නේ ජපන් භාෂාවෙන් ඉස්සන්ට. ඒ කියන්නේ ඉස්සු දාලා හදපු බර්ගර් එකක් තමයි මේ. මම නම් මුලින්ම තමයි මේ බර්ගර් එක රස බලන්නේ. ඇත්තම කියන්න ඕනනේ ඉතින් මට නම් ඉතින් ඒ බර්ගර් එකේ ලොකු රසක් තිබුණේ නැහැ. මේ තියෙන්නේ
ෆිෂ් බර්ගර් එක. මම ෆිෂ් බර්ගර් එකත් මුලින්ම try කරන්නේ අද. පෙනුමටම රසට තියෙනවා වගේ අපි බලමුකෝ කොහොමද කියලා රස. මට නම් ඉතින් දැනට කාපු බර්ගර් වලින් රසම බර්ගර් එක චිකන් ෆිලට් බර්ගර් එක තමයි. මේ තියෙන්නේ mac and cheese බර්ගර් එක. ඉතින් මේ බර්ගර් එකේ චීස් ලේයර් එකක්, එග් එකක් හා බීෆ් පැටි එකක් තියෙනවා. මට නම් ඉතින් අද දවසේ කාපු රසම බර්ගර් එක තමයි මේ. ඉතින් මේකේ නම තමයි චීස් බීෆ් ස්ටපයි. මම මේකත් මුල්ම වතාවට තමයි try කරන්නේ. එක පැත්තක බීෆ් හා අනිත් පැත්තේ චීස් ලේයර් එකක් තමයි තිබුණේ. මම බීෆ් කන්න අකමැති නිසා දන්නේ නෑ. මට නම් ලොකු රසක් තිබුණේ නැහැ. මම අන්තිමටම රස බලන්න තියාගත්තේ මෙන්න මේ චොකෝ පයි එක. මේක ගොඩාක් රසයි. මේ බලන්නකෝ ඉතින් චොක්ලට් බේරෙනවා. ඉතින් පුතා වැඩිය පැණි රස කන්න කැමති නැහැ. අන්තිමට ඉතින් මේකත් කන්න වෙන්නේ මටම තමයි. ඉතින් යාළුවනේ අදට මම ඔයාලගෙන් සමුගන්නවා. තවත් මේ වගේම රසවත් දවසකින් හමුවෙමු. එතෙක් ඔයාලා පරිස්සමෙන් සතුටින් ඉන්න. ඉතින් මගේ වීඩියෝ වලට කැමති නම් මාව subscribe කරන්න අමතක කරන්නත් එපා.